මේ සැරේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝන්ටම කීයෙන් පැනින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අවුරුදු දවසේ අපි මුලින්ම යන්න හදන්නේ පන්සලට. එහෙනම් අපි අවුරුදු බ්ලොග් එක මොන වගේද කියලා බලමු. ඔයා ගහල්ලි ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතන හොඳටම අඳුරනවා ඇති. මෙතන කවදාවත් සෙනඟ නම් අඩු වෙන තැනක් නෙමෙයි. මේ බෝධිය ළඟට ගිහින් ඔයාලා මොන ප්‍රාර්ථනාව කළත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියන්න ගාල්ලේ හැමෝම දන්නවා. ඉතින් මගේ යාළුවෙක්ටත් එක්සෑම්ස් තිබ්බ නිසා අපි දෙන්නම හිතුවා මේ බෝධියට ගියොත් හොඳයි කියලා. පවුලේ අනිත් අය ගමේ පන්සලට ගියා. ගොඩක් දවසක් තිස්සේ එන්න ඕනි කියලා හිතන් ඉඳපු හින්දා මේ පන්සලට අපි දෙන්න ආවා. අන්න කොහොම හරි අවුරුද්ද ලබපු වෙලාවෙත් මා යාළුවා ඉඳී බයික් එක උඩම තමයි. මොකද මේ ටිකේම අපි දෙන්න බයික් එක උඩ ඇවිදිනවා එක එක වැඩවලට අලෙ යනවා මෙහෙ යනවා ඉවරයක් නැහැ. අවුරුදු උදාවලත් බයික් එක උඩ අපි දෙන්න. කොහොම හරි මේ තමයි මගේ පළවෙනි අවුරුදු සැමරුම මගේ පවුලේ කට්ටිය නැතුව. ඒක චුට්ටක් විතර දුකයි. ඒ වුණාට ඒ දුක මට දැනෙන්න දුන්නේ නෑ මගේ යාළුවගේ ගෙදර කට්ටිය. එයාලගේ හැම චාරිත්‍රයකටම හරිම ආදරෙන් මාවත් එකතු කරගත්තා. ඒ නිසා මම මේ අවුරුද්ද සතුටින් සැමරුවා. ඔන්න ඊළඟට අපිට ලැබෙන වැඩේ තමයි කෑම මේසේ ලස්සනට හදන එක. අපි ගිහලා මලුත් අරගෙන ආවා. මොකද කෑම මේසේ ලස්සනට තියන්න ඕන හින්දා මම කැවිලි ටික ප්ලේට්ස් වලට දාන අතරේ යාළුවා මේසේ ඩෙකරේෂන්ස් ටික කරා. මේ කැවිලි ඔක්කොම ඇන්ටිගේ අතින්ම ගෙදර හදපුවා. එයාට හරිම රසට කෑම හොයන්න පුළුවන්. ඒ වගේම මේ කැවිලිත් මාරම රසයි. ඔන්න මේ කොකිස් හදන්න නම් මම චූටි හෙල්ප් එකක් දුන්නා. ඔන්න මේ තියෙන්නේ අපේ අවුරුදු කෑම මේසේ. ඔන්න ඊට පස්සේ අපි ආහාර අනුභවයයි වැඩ ඇල්ලීමයි ඒ වගේම ඔයාලා හැමෝම කැමති ඒ වගේම මමත් ගොඩාක් කැමති ගනුදෙනු කිරීමේ චාරිත්‍රය මේ අතරදී කරා. සඳමින් ඔබ මා සිත පෙපලේ ගලත සීතලගේ